ඔන්න දුවේ පුතේ අද කතාව තමයි මැජික් කිරිබත් මුට්ටිය. ඔන්න එකමත් එක ගමක පුංචි ගෙදරක් තිබුණලු. ඉතින් මේ ගෙදර මැජික් කිරිබත් හදන මුට්ටියක් තිබුණලු. ඒ කියන්නේ ඒ මුට්ටියට හාල් අහුරකුයි පොල් කිරි ටිකකුයි ලුණු චුට්ටකුයි දැම්මහම ඒ මුට්ටිය පිරෙන්නම කිරිබත් හදනවලු. ඉතින් මේ ගෙදර කට්ටිය හරිම හොඳයිලු. ඒගොල්ලෝ කිරිබත් හැමදාම හදලා උදේම බුදුහාමුදුරන්ට පූජා කරලා ඉතුරු කිරිබත් ටික ගමේ අයට බෙදලා දෙනවලු. ගමේ කට්ටිය හරිම සතුටින් මේ කිරිබත් කන්න එනවලු. ඔන්න ඉතින් මේ මැජික් කිරිබත් හට්ටිය ගැන ආරංචි වුණ අල්ලපු ගමේ සියාතු කියලා වෙලෙන්දෙක් මේ ගෙදරට ආවලු. එයාට මේ කිරිබත් හැදෙන හැටි දැකලා පුදුම හිතුණලු. මම මේ හට්ටිය අරන් ගියාම මට කිරිබත් හදලා විකුණ ගන්න පුළුවන්. මේ හට්ටිය මම රැට ඇවිල්ලා හොරකම් කරන් යන්න ඕනේ. ඉතින් මේ සියාතු එදා හොරෙන් අර ගෙදරට ඇවිල්ලා මැජික් කිරිබත් මුට්ටිය ගෝණියක දාගෙන අරගෙන ගියාලු. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ උදේම සියාතු කිරිබත් හදන්න කියලා හිතාගෙන හාල් අහුරකුයි පොල් ටිකකුයි ලුණු ටිකකුයි මැජික් මුට්ටියට දාලා කිරිබත් හැදෙනකම් බලන් හිටියලු. අර විදියටම කිරිබත් උඩට පිරෙන්නම හැදිලා ආවලු. ඉතින් ඒක දැකපු සියාතුට ගොඩාක් සතුටු හිතුණලු. මේ කිරිබත් හට්ටිය ඔක්කොම විකුණ ගන්න පුළුවන් කියලා සියාතු හිතලා මුට්ටිය ළඟට ගියා විතරයිලු. මුට්ටියේ තිබ්බ කිරිබත් ඔක්කොම පිරුණු වෙලා ගඳ ගන්න ගත්තලු. සියාතුට මේක හිතා ගන්න බැරි වුණාලු. මේ මොකද්ද මේ වුනේ? ආපහු කිරිබත් මුට්ටියක් ලිපේ තියන්න ඕනේ කියලා හිතලා සියාතු ආපහු කිරිබත් ඉව්වත් කලින් විදිහට මුළු කිරිබත් ඔක්කොම නරක් වුණාලු. සියාතු කීප පාරක් මේ විදිහට හැදුවත් හරි ගියේ නෑලු. මම මේ මුට්ටිය හොරකම් කරන් ආපු නිසා තමයි මෙහෙම වුනේ. මම කරේ වැරදි වැඩක්. ආපහු මුට්ටිය ගිහින් දෙන්න ඕනේ කියලා සියාතු ආපහු මුට්ටිය ගිහින් දුන්නලු. දීලා සමාව අරගෙන ආපහු කවදාක්වත් එහෙම හොරකම් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණාලු. ඉතින් ඊට පස්සේ සියාතු එයාගේම මුට්ටියක එයාගේ ගෙදර කිරිබත් හදලා විකුණලා සතුටින් ජීවත් වුණාලු. දැක්ක නේද දුවේ පුතේ? අපි කවදාක්වත් අනිත් අයගෙන් හොරකම් කරන්න හොඳ නැහැ. එතකොට අපිට ඒවා එන්නේ නරක විදියට. මතක තියාගන්න ඕනේ පාඩම ඒක තමයි. ආයෙත් අපි කතාවකින් හමු වෙමු.